මට ඒක නිව් එක්ස්පීරියන්ස් එකක්. මොකද එකක් තමයි පළවෙනි පාර ඉන්දියන් ඩිරෙක්ටර් කෙනෙක් එක්ක වැඩ කරන්නේ. ඒක මේන් කැරක්ටර් එකක්. ඊට පස්සේ ඒක ඔටිසම් හැදිච්ච පොඩි ළමා අවදී වගේ කැරක්ටර් එකක්. ඊට අමතරව මේකේ සිංහ පැටියෙක් සහ සිංහියෙක් එක්ක රඟපාන්න තියෙනවා. මේ සියලුම දේවල් ඇත්තටම මේ ලේසි නෑ. මොකද කැරක්ටර් එක කන්ටිනියුටි තියාගන්නත් වෙනවා. හැබැයි මගේ අනික් රංගන ශිල්පීන් රොෂාන්, ලයුමි තක්ෂිලා, එතන අපේ පොඩ්ඩා, මේ සවිදු බබා, ඊට පස්සේ පිම්පොන්, ඒ කට්ටියම ගත්තට පස්සේ ඒගොල්ලන්ට එක්ක සහ අපේ යුනිට් එකේ කට්ටිය, කැමරාමන්ලා, මේ සියලුම ස්වර්ණා, කලර් ග්‍රේඩ් ඔය ඔක්කොම ගත්තට පස්සේ ලස්සන මූවි එකක් අන්තිමට ඇවිල්ලා තියෙනවා. මං හිතන්නේ මම සතුටින් ඉන්න මම කරපු කැරක්ටර් එක වෙනස් හැඩයක් තියෙන කැරක්ටර් එකක් කියලා. මම හිතන් ඉන්නේ අපි පොඩි කාලේදී අපි ඉගෙන ගත්තේ ගොඩක් වෙලාවට සත්තුන් ෆිල්ම්ස් බලලා තියෙනවා. ඩොක්ටර් හොඳ හිත, රසාර, තුන්චියත් පැටවා, පුංචිත්තෑවා, ඔයගේ පොඩි හචිකෝ වගේ කතා බලලා තියෙනවා. මේ කතා වලින් තමයි අපිට ඉමෝෂනල් දේවල් ඉගෙනගෙන තියෙන්නේ. අපි ඉමෝෂනල් අපේ මේ සෙන්සර් වැඩ කරන්න පටන් ගන්න තියෙන්නේ. හැබැයි මෑත කාලේදී මේ වගේ මූවිස් ලංකාවේ විහිලා තියෙනවා ඉතාම අඩුයි. අන්නේ ගණේට වැටෙනවා මේ මූවි එක. ඒ වගේම අර ඇත් පැටවා, එතකොට හචිකෝ බල්ලා, එතකොට ඒ වගේ මං හිතන්නේ මේ සිම්බා පැටියා සහ සිම්බා අපේ සිනමාව තුළට ආපු සත්තු දෙන්නෙක් වෙනවා. මම කියන්නේ ඒ දෙන්න මරණකල් නළුව දෙන්නෙක්. සත්ත්ව නළුව දෙන්නෙක්.